ආයිබෝවන් සියලුම දෙනාට මගේ ගෙත්තම channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සන පාපිස්ස ගොතන්නේ කොහොමද කියලා. පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා නිර්මාණ ඉදිරියටත් කියලා දෙනවා. මේ පාපිස්ස ගොතද්දී අපි සාමාන්‍යයෙන් අපිට hardware වල වගේ තියෙන t-shirt යාන්නුමත් අරගෙන ගොතන්න පුළුවන්. බෑග් වලට වගේ කොල්ට t-shirt යන්න ඕනේ නැහැ. බර වැඩියකින් වුණත් ගොතන්න පුළුවන්. බර අඩුවකින් වුණත් ගොතන්න පුළුවන්. එතකොට අඩු වේදමකින් ඔයාලට පාපිස්සක් නිර්මාණය කරගෙන ස්වන් රැකියාවක් විදිහට පටන් ගන්න පුළුවන්. අර බෑග් වලට වගේ ලොකු වේදමක් යන්නේ නැහැ ටී-ෂර්ට් යාන් වලින් පාපිස්සි ගොතනකොට. ඉතින් අපි බලමු කොහොමද මේක ගොතා ගන්න කියලා. මේ පාපිස්සි ගොතන්නේ අද මම මිලිමීටර් 6 කටුවෙන් ටී-ෂර්ට් යාන් එක බර වුණාට කමක් නැහැ. මහත පටියක් වුණාට කමක් නැහැ පාපිසි ගොතන්න. මොකද බෑග් වගේ සැහැල්ලුවට ඕනේ නැහැ පාපිසි ගොතද්දී. මුලින්ම අපි මැජික් රින් එකක් කරගන්න ඕනි. මැජික් රින් එකක් කරගෙන මැජික් රින් එකට ඉස්සෙල්ලාම අපි චේන් 3ක් ගොතන්න ඕනි. මේ විදිහට චේන් 3ක් ගොතා ගන්න. දැන් අපි නැවත මේ මැජික් රින් එකේ ඇතුළට ඩබල් ක්‍රොෂේ 11ක් ගොතනවා. එතකොට අර චේන් 3ත් එක්ක අපට ඩබල් ක්‍රොෂේ 12ක් වෙනවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 11ක් ගොතා ගන්න. මේ විදිහට වටේටම ඩබල් ක්‍රොෂේ 11ක් ගොතා ගන්න. චේන් 3ත් එක්ක අපිට ඩබල් ක්‍රොෂේ 12ක් වෙනවා. මම දැන් වටේටම 11ක් ගොතා ගත්තා ඩබල් ක්‍රොෂේ. එතකොට අපිට පළවෙනි චේන් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේ 12ක් වෙනවා. දැන් මේ විදිහට අපිට පුළුවන් මේ යාන් එක ඇදලා මැජික් රින් එක තද කරගන්න. දැන් අපි මෙන්න මෙතන තියෙන පළවෙනි චේන් 3න් තුන්වෙනි චේන් එකට අපි ලිස්සා හැරීමකින් මේක සම්බන්ධ කරගන්නවා පළවෙනි වටය. මේ විදිහට සම්බන්ධ කරගෙන නැවත අපි එතනට චේන් 3ක් ගොතනවා. 3ක් ගොතලා එතනටම අපි නැවත ඩබල් ක්‍රොෂේ 1ක් ගොතනවා. ඒ කියන්නේ එකකට දෙක ගානේ තමයි අපි දෙවෙනි වටේදී ගොතා ගන්න ඕනේ. දැන් අපි නැවත ඊළඟ එකටත් ඩබල් ක්‍රොෂේ 2ක් ගොතනවා. මේ විදිහට. ඊළඟ චේන් එකටත් ඩබල් ක්‍රොෂේ 2ක් ගොතනවා. මේ විදිහට අපි වටේටම තියෙන චේන් වලට එකකට දෙක ගානේ ඩබල් ක්‍රොෂේ ගොතා ගන්න ඕනේ. මේ විදිහට වටේටම තියෙන චේන් වලට එකකට දෙක ගානේ ඔයාලා ඩබල් ක්‍රොෂේ ගොතා ගන්න. දැන් මම වටේටම එකකට දෙක ගානේ ගොතා ගත්තා. දැන් මේ විදිහට තුන්වෙනි චේන් එකට නැවත සම්බන්ධ කරගන්නවා අපි දෙවෙනි වටය. මේ විදිහට තුන්වෙනි චේන් එකට දෙවෙනි වටය සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන නැවත එතෙන්ටම අපි චේන් 3ක් ගොතනවා. චේන් 3ක් ගොතලා අපි ඊළඟ එකට නැවත ඩබල් ක්‍රොෂේ 2ක් ගොතනවා එකම තැනට. 1යි 2යි රටාව තමයි මේ වටේදී යන්නේ. මේ විදිහට 2ක් ගොතනවා ඊළඟ එකට එකම තැනට. දැන් නැවත අපි ඊළඟ චේන් එකට එක ඩබල් ක්‍රොෂේ 1ක් ගොතනවා. මේ විදිහට ඊළඟ එකට නැවත එකම තැනට 2ක් ගොතනවා. මේ රටාවට ඔයාලා තුන්වෙනි වටය වටේටම ගොතා ගන්න පුළුවන්. මේ විදිහට තුන්වෙනි වටේ වටේටම ගොතාගෙන පළවෙනි චේන් 3න් තුන්වෙනි චේන් එකට සම්බන්ධ කරලා වටය අවසන් කරගන්න. දැන් මේ රටාවට තුන්වෙනි වටේම ගොතාගෙන මම චේන් 3න් තුන්වෙනි චේන් එකට මේ විදිහට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්නවා. කරගෙන මම දැන් යන්නේ හතරවෙනි වටය. මම මෙතෙන්ට චේන් 5ක් ගොතනවා. 5ක් ගොතලා මෙතන එක චේන් එකක් ස්කිප් කරලා දැන් අපි මෙතන චේන් 5ක් ගෙතුවානේ. මෙතන එක චේන් එකක් ස්කිප් කරලා ඊළඟ චේන් එකට මම ඩබල් ක්‍රොෂේ 1ක් ගොතනවා. නැවත එතනටම මම චේන් 2ක් ගොතනවා. එකක් නෙමෙයි දෙකක් ගොතන්න. දැන් නැවත එකක් ස්කිප් කරන්න ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 2යි. දැන් නැවත එකක් ස්කිප් කරන්න ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 2යි. මේ රටාවට ඔයාලා හතරවෙනි වටේ වටේටම ගොතා ගන්න. දැන් මම මේ රටාවට හතරවෙනි වටේම ගොතා ගත්තා. දැන් අපි මෙතන සම්බන්ධ කරගන්න ඕනි චේන් 5න් තුන්වෙනි චේන් එකට තමයි මේ විදිහට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්න ඕනි. නැවත එතෙන්ටම අපි චේන් 3ක් ගොතනවා. දැන් අපි යන්නේ පස්වෙනි වටය. දැන් අපි මේ චේන් දෙකේ ස්තැනට නැවත අපි ඩබල් ක්‍රොෂේ 2ක් ගොතන්න ඕනි. මේ විදිහට චේන් දෙකේ ස්තැනට ඩබල් ක්‍රොෂේ 2ක් ගොතන්න. නැවත මෙන්න මෙතන ඊළඟ ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට නැවත එක ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න. දැන් නැවත ඊළඟට තියෙන චේන් දෙකේ ස්තැනට ඩබල් ක්‍රොෂේ 2ක් ගොතන්න.
නැවත ඊළඟ ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට එක ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න. මේ රටාවට අපි පස්වෙනි වටේ අවසාන වෙනකම්ම ගොතා ගන්න ඕනි. මේ රටාවට අපි පස්වෙනි වටේ අවසාන වෙනකම්ම ගොතා ගන්න ඕනි. දැන් යන්නේ 6 වෙනි වටය. අපි දැන් නැවත මෙතෙන්ට චේන් 4ක් ගොතන්න ඕනි. චේන් 4ක් ගොතා ගන්න. චේන් 4ක් ගෙතුවට පස්සේ එක චේන් එකක් ස්කිප් කරලා ඊළඟට අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඩබල් ක්‍රොෂේ එකක් ගොතලා මෙතෙන්ට චේන් 6ක් ගොතන්න ඕනි. චේන් 6ක් ගොතලා නැවත අපි එතනටම ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න. නැවත අපි චේන් එකක් ගොතනවා. දැන් නැවත එකක් ස්කිප් කරලා ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකක් ගොතනවා. දැන් නැවත එකක් ස්කිප් කරනවා ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ එකයි චේන් 6යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් නැවත එතනටම අපි ඩබල් ක්‍රොෂේ එකයි. මේ රටාවට තමයි අපි වටේම ගොතා ගන්න ඕනේ. මෙතන ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. දැන් නැවත එතෙන්ටම අපි චේන් එකක් ගොතනවා. ඊළඟට එකක් ස්කිප් කරලා ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි. මේ රටාවට ඔයාලා වටේටම ගොතා ගන්න මේ 6 වෙනි වටය. දැන් මම 6 වෙනි වටේටම ගොතලා ඉවරයි. දැන් මෙතනින් 3 වෙනි චේන් එකට තමයි අපි සම්බන්ධ කරගන්නේ. දැන් මම අලුත් පාටක් සම්බන්ධ කරගන්න හින්දා ඒ පාට තමයි දැන් මේ විදිහට ලිස්සා හැරීමක් කරගන්නේ. ඒ පාටින් මේ විදිහට සම්බන්ධ කරගෙන මම එතෙන්ට චේන් එකක් ගොතනවා. ගොතලා මම එතනටම මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. එතනටම සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. ගොතලා අපි මෙන්න මෙතන චේන් 6ක් ගොතාගත්ත තැනට මම ඩබල් ක්‍රොෂේ 6ක් ගොතනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් නැවත ඊළඟට තියෙන මෙන්න මෙතන මේ ඩබල් ක්‍රොෂේ එක මුදුනට මම සිංගල් ක්‍රොෂේ එකක් කරනවා. නැවත ඊළඟ මෙතන චේන් 6ට නැවත ඩබල් ක්‍රොෂේ 6ක් ගොතනවා. මේ රටාවට තමයි මම 7 වෙනි වටය කරගන්නේ. මේ තමයි මම කරගන්න අවසාන වටය. මේ විදිහට ඔයාලා වටේටම ගොතා ගන්න. මම දැන් ඩබල් ක්‍රොෂේ 6යි සිංගල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 6යි සිංගල් ක්‍රොෂේ 1යි රටාවට වටේටම ගොතාගත්තා. ගොතාගෙන මෙතන පළවෙනි සිංගල් ක්‍රොෂේ එකේ මුදුනට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගෙන චේන් එකක් ගොතලා මම යාන් එක කට් කරගන්නවා. දැන් මම වට 7යි ගෙතුවේ. ඔයාලට මීට වඩා ලොකුවට මේ පාපිස්ස ගොතන්න ඕන නම් මෙතන මම වැඩි කරගැනීම වට 3යිනේ කරේ. ඔයාලට පුළුවන් තව වට දෙකක් විතර වැඩි කරගැනීම කරන්න. ඒ කියන්නේ 3 වෙනි වටේ රටාව උනේ 1යි 2යි රටාව. 4 වෙනි වටේදී ඔයාලට පුළුවන් 1යි 1යි 2යි රටාවට තව වටයක් ගොතන්න. 5 වෙනි වටේදී ඔයාලට පුළුවන් 1යි 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 2යි රටාවට ගොතන්න. ඒ කියන්නේ 1 3යි 2යි රටාවට වැඩි කරගැනීම කරගන්න. ඊට පස්සේ එන රටා මෙන්න මේ මෙතන ඉඳලා එන රටා ඒ විදිහටම ගොතන්න. මේ වැඩි කරගැනීම විතරක් ඔයාලට වෙනස් කරගෙන මේක තව ලොකු කරගන්න පුළුවන්. දැන් මම සම්පූර්ණයෙන්ම පාවිච්චි ගොතලා ඉවරයි. ඉතින් මේ වගේ වටිනා නිර්මාණ ඉදිරියටත් කියලා දෙනවා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ ඔයාලගේ ආදරණීය ගෙත්තම.